ඌව පළාතේ ප්‍රවාහන සේවයේ නව තාක්ෂණික පිම්ම. බදුල්ල සහ මොනරාගල පරිපාලන දිස්ත්‍රික්ක දෙකෙහි බස් නැවතුම් පොළ 26ක් පුරා විහිදුණු මාර්ග බලපත්‍ර 1161ක් නියාමනය කරමින් 3000කට අධික බස් හිමියන් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කරන දැවැන්ත මෙහෙවරක අප නිරතව සිටින්නෙමු. අපගේ ඒකායන දැක්ම වන්නේ ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ශේෂ්ත්‍රය තුළ ප්‍රමුඛතම මහජන කේන්ද්‍රීය ප්‍රවාහන පද්ධතිය බවට ඌව පළාත පත් කිරීමයි. අද දවසේ අප තබන මේ පියවර ඒ දැක්ම සැබෑ කරලීමේ අධිෂ්ඨානශීලී ගමනේ සුවිශේෂී පියවරකි. මෙතෙක් කල අපගේ අධිකාරියේ සියලු කටයුතු සිදු වූයේ මැනුවල් ක්‍රමවේදයටයි. එමගින් ආයතනයක් වශයෙන් අප සහ බස් රථ ධාවනයට සම්බන්ධ සේවකයින් මෙන්ම පොදු ප්‍රවාහනයේ භාවිතා කරන පොදු මහජනතාව දක්වා අභියෝග රැසකට මුහුණ දුන්නා. ආයතනික වශයෙන් යාවත්කාලීන තොරතුරු තබා ගැනීමට නොහැකිවීම තුළින් නිවැරදි තීරණ ගැනීමට නොහැකිවීම සහ ආයතනයේ සමස්ත කාර්යක්ෂමතාවයේ සහ අපේක්ෂිත ඵලදායීතාවයට ළඟාවීමට නොහැකිවීම. නියාමන කටයුතු විනිවිද භාවයකින් සිදු කිරීම අපහසු වීම. ප්‍රමාදවීම සහ අක්‍රමිකතාවයන් සිදුවීමට ඉඩ ප්‍රස්ථා පැවතීම. සේවා ලාභීන්ගේ විවේචනයන්ට සහ දෝෂ දර්ශනයට ලක්වීමට සිදුවීම. වැඩ අධිකවීම සහ ක්‍රමවේදයේ පැවති අපහසුතා නිසා සේවක අතෘප්තියක්ද ඇති වුණා. සේවාලාභීන්ට මාර්ග බලපත්‍ර සම්බන්ධ සියලු කටයුතු සඳහා දෛනිකව ප්‍රධාන කාර්යාලයට පැමිණීම තුළින් විශාල ශ්‍රම පැය ගණනක් අපතේ යාම. කාර්යක්ෂම සේවයක් සේවාලාභීන්ට නොලැබීම. ආයතනය සම්බන්ධයෙන් අතෘප්තියක් ඇතිවීම. මේ තුළින් පළාතේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියටද බලපෑමක් ඇතිවිය. පොදු මගී ජනතාවට නියමිත පරිදි බස් රථ ධාවනය නොවීම තුළ තම ගමන් අවශ්‍යතාවයන් සැලසුම් සහගතව ඉටු කරගත නොහැකිවීම. ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට නොහැකිවීම. මගියා පොදු ප්‍රවාහනය තුළින් ඈත්වීම. මේ තුළින් පළාතේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑමක් ඇතිවීම සහ බලපෑමක් එල්ලවීම. මෙම අභියෝග ජය ගැනීමට තාක්ෂණයේ පිහිට පැතීම අත්‍යවශ්‍ය බව අප හඳුනාගත් අතර එම සංකල්පයේ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්තුමා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය ලැබිණි. පළාත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගනු ලැබූ ඩේටා මයින්ඩ් ආයතනය සමග එක්ව ආයතනයේ කාර්යක්ෂමතාවයේ සහ ගුණාත්මකභාවයේ ඉහළ නැංවීම සඳහා නව මෘදුකාංගයක් නිර්මාණය කිරීමට හැකිවිය. අද දින එම ප්‍රයත්නයේ ප්‍රතිඵලය අප ආඩම්බරෙන් එළිදක්වනවා. ස්මාර්ට් මැනේජ්මන්ට් ෆෝ ස්මාර්ටර් රිසල්ට්ස් තේමා පාඨයේ යටතේ එෆිෂන්ස් ප්‍රොසෙස් මැනේජ්මන්ට් සිස්ටම් අපගේ කළමනාකරන තොරතුරු පද්ධතිය සකස් විනි. ස්මාර්ට් කනෙක්ටින් යුවර් ජර්නි යන තේමා පාඨයේ යටතේ අපගේ නවතම වෙබ් අඩවිය Go Transport නමින් සකස් කර ඇති අතර ඉන් ආසන වෙන් කිරීමේ පහසුකම, කාලසටහන් දැකබලා ගැනීමේ පහසුකම, ඔබගේ පැමිණිලි හා අදහස් දැක්වීමේ පහසුකම අප විසින් සලසා දී ඇත. මෙම නව තාක්ෂණික පරිවර්තනය අපගේ සේවාවේ සියලු පාර්ශවකරුවන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත්කර දෙනවා. බස් රථ බලපත්‍රලාභීන්ට විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ මාර්ග බලපත්‍ර යාවත්කාලීන කර ගැනීමේ හැකියාව. රියදුරු කොන්දොස්තර මහතුන්ට තම රියදුරු හැඳුනුම්පත් විනාඩි 15ක වැනි කෙටි කාලයකින් සකස් කර ගැනීමට හැකියාව. මේ තුලින් තම සේවාවන් පහසුවෙන් ප්‍රමාදයකින් තොරව ඉටු කර ගැනීමට හැකිවීම. මගීන්ට සහ සේවාලාභීන්ට කාර්යක්ෂම විනිවිදභාවයකින් යුතු කඩිනම් සේවාවක් අත්විඳීමට හැකිවීම. අපගේ නිලධාරීන්ට නියාමන කටයුතු වඩාත් පහසු සහ නිර්වද්‍ය විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට හැකිවීම. ආයතනයට ෂණිකව වාර්තා ලබා ගැනීම, විනිවිදභාවයේ වැඩිවීම සහ කාර්යක්ෂමතාවයේ ඉහළ යාම තුළින් සේවක තෘප්තිය ඉහළ නැංවී උද්‍යෝගිමත් රාජකාරී පරිසරයක් නිර්මාණය වීම. ඉහළ කළමනාකාරීත්වයට ෂණික නිවැරදි තීරණ ගැනීමට මෙමගින් හැකියාව ලැබීම. මේ සියල්ල හරහා රටේ සමස්ත ආර්ථිකයටම ඍජු දායකත්වයක් ලබා දීමට අපට හැකිවීම සුවිශේෂී වේ. අද දින සිට ඉදිරි වසරක කාලයක් නව සහ පැරණි ක්‍රමවේදයන් දෙකම ක්‍රියාත්මක කරමින් මෙම පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. අපගේ ඉදිරි ඉලක්කය වන්නේ ජංගම දුරකථන යෙදුමක් මොබයිල් ඇප් හරහා සියලු සේවාවන් මාර්ගගතව ඔන්ලයින් ලබා දෙමින් මගියාට මෙන්ම සේවාලාභීන්ටද ප්‍රතිලාභ අත්කර දීමයි. අතිගරු ජනාධිපතිතුමන්ගේ ක්ලීන්ස් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණු ළඟා කර ගනිමින්
කාර්යක්ෂම විනිවිද හා නිරවද්‍ය පොදු ප්‍රවාහනයක් ඌව පළාත තුළ ඇතිකර එය මුළු ශ්‍රී ලංකාවටම ආදර්ශයක් කිරීමට අප කැපවන්නෙමු. මෙම දැවැන්ත කාර්යය සඳහා ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමන්ගේත් ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය අනුෂා ගෝකුල ප්‍රනාන්දු මැතිනියගේත් එවකට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිහාල් ගුණරත්න මැතිතුමාගේත් වර්තමාන ලේකම්තුමන් වන උපාලි ජයසේකර මැතිතුමන්ගේත් ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ ගරු සභාපති කේ.කේ. සේනක ප්‍රනාන්දු මහතාගේත් සාමාන්‍ය අධිකාරී W.M. නවරත්න බණ්ඩාර මහතා ඇතුළු ප්‍රවාහන සේවා අධිකාරී කාර්ය මණ්ඩලයේත් නොමද සහයෝගයේ සහ මනා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අද දින මෙම ඓතිහාසික අවස්ථාව මෙසේ සනිටුහන් විය. ඔබ ලබා දුන් ශක්තියට අපගේ ගෞරවනීය ප්‍රණාමය. ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය. ඔබගේ ගමනට නව තාක්ෂණික විසඳුමක්.